අද පළවෙන දේව ප්‍රකාශනයේ කියවෙන්නේ සාවුල් දාවිත්ව මරන්න ගියේය. එවිට සාවුල් මදක් නැවතී ඔහුගේ අවශ්‍යතාව වන ශාරීරික අපද්‍රව්‍ය බැහැර කිරීම කරන විට දාවිත්ව තිබුණා සාවුල්ව මරා දමන්න. ඒත් ඔහු සාවුල්ගේ සළුවේ කොන කපාගෙන දාවිත් සාවුල්ට වැඳ වැටි නියතමානීව ඔහුට ගරු බුහුමන් කරනවා. ඇයි දාවිත් සාවුල්ගේ සළුවේ කොන කැපුවේ? ඒ මොකද දාවිත් කියනවා නපුරු සිතකින් හෝ නපුරු සිතුවිලි නොතිබ පාපයක් ලෙස සාවුල මරන්න තැත් කළේ නෑ. ඇයි? දෙවියන් වහන්සේ අභිෂේක කරපු තැනැත්තෙක්. ඒ වගේම දෙවිදුන් ආශිර්වාද කරපු තැනැත්තෙක් දෙවිදුන්ට නොකියා මැරීම සුදු නැති බව දාවිත් කියනවා. කොච්චර බැහැපත් කමක්ද? සාවුල් දාවිත්ව මරන්න හා කොතෙක් ලූ බැන්දද? ඔහු දෙවිදුන්ට ආශිර්වාද තිබුණ විට සාවුල්ට දරා ගන්න බැහැ. එම නිසා සාවුල් දාවිත්ව වෛර කෙරුවා. ක්‍රෝධය ඇති වුණා. එහෙත් දාවිත් ක්‍රෝධය හා වෛරය තිබෙන සාවුල්ට සමාව දුන්නා. දාවිත්ගේ ජීවිතය හා සිතුවිලි එවිට ඔහුගේ කන පිට පෙරළුවා. අපිට පුළුවන් ද දාවිත් වගේ අන් අයට සමාව දෙන්න? බැහැ. කොහෙත්ම බැහැ. මොකද එම පුද්ගලයා අතර යම් කිසි වරදක් සිදු වුණොත් අපි බලන්නේ ඔහුව අඩු තක්සේරු කරන්න. මොකද අපි වෛර හා ක්‍රෝධයක තිබෙන නිසා. එම පුද්ගලයා වරදන විට අපි බලනවා hina වෙන්න. එවිට දෙවියන් වහන්සේගේ ලැබෙන ආශිර්වාද අඩු වෙනවා හා බෙලහීන වෙනවා. එවිට අපි හිතනවා අපට එම පුද්ගලයා අන්‍ය ආගමික වැඩ කරලා කියලා. එවිට අප දෙවිදු අතහැර අන්‍ය ආගමිකින් වැඩ කරනවා. තව තවත් මොහොතින් මොහොතට අප ආඝාතයට වැටෙනවා. එවිට තමා අපි සමිඳුන සීවෙන්නේ හා සමාව එම පුද්ගලයා දෙන්න සීවෙන්නේ. ඒත් ඒ පුද්ගලයා ජීවිතුන් අතර නොමැතිව සිටියොත් කවදාවත් බැරි වෙයි අපට සමාව දෙන්න. එවිට අපට හිතට දුකක් දැනේවි. ඒ හරහා අප මානසික පීඩනය ඇති වේ. එහෙනම් අප වෛරය හා ක්‍රෝධය අතහැර දැන්මම ඔයසනින් අප අපගේ සෑම දෙනාට සමාව දිය යුතුයි. ඔවුන් ඔබට සමාව දුන්නේ නැතත් කමන්නේ. අපි ඒ නොසලකා සමාව දෙමු. සමාව ඉල්ලීම අනෙකාගෙන් අපේ අඩුපාඩුකමක් වගේ පේන්න දෙයක් නැහැ. ඒ බැහැපත් වීම ගුණාංගයක් කියලා හිතන්න. දෙවිදු අපේ විට වැඩි වැඩියෙන් ආශිර්වාද කරනවා. ඇයි අප සමාව දිය යුතු? මොකද දෙවිදු මිනිසාව මැව්වේ තනියම සිටින්න නෙමෙයි. ඔහු මිනිස් සබදියාව ඇති කර ගැනීමයි. අප වෛරයෙන් මිනිස් සබදියාව නැති යනවා. එතකොට පරීක්ෂාවන යක්ෂයාගෙට අහු වෙනවා. ඒ හරහා දෙවිදු හා මිනිසා සබදියාව නැතිව යනවා. අද අදිටන් කරගනිමු. අප අනෙකාට උතුම් තෑග්ග වන සමාව දීම දෙන්න. සුද්ධෝ සුවිශේෂය පිළිඹු කරනවා. ගෝලයෝ 12 දෙනා පත් කර ගැනීම. ඇයි පත් කළේ? මොකද ජේසුස් සමග ඉඳ සුබ අස්න දේශනා කිරීම හා දුෂ්ට ආත්මයන් දුරු කිරීම බලය දුන්නා. මොකද කවදරි දවසක ඔවුන් තමයි සුද්ධ ස්වභාව නැමැති ශරීරේ ගෙනියන්නේ. ඔබ අසාවි ඇයි ජුදාස් පත් කළේ කියලා. ඔහු ජේසුව පාවා දෙන්න හිටියනි කියලා. හැබැයි ජුදාස් පාවා දුන්නේ නැත්තම් අප පාපයෙන් ගැලවෙන්නේ නැහැ. එම නිසා ජේසු ඔහුව තෝරාගත්තා. හැබැයි එම වැරද්දට දෙවිදුන්ගේ සමාව ඉල්ලනවා නම් සමිඳුන් අනිවාර්යයෙන්ම දෙනවා. ඒ ජුදාස්ට ලැජ්ජිතුන සමාව ගන්න දෙවිදු ඉදිරියේ. අන්තිමට ඔහු ආඝාතයට වන සියදිවිස නසා ගැනීම පරීක්ෂාවට අහු වෙනවා. අපත් එසේ නොසිටිය යුතුයි. යම් කිසි වරදකට දෙවිදු ඉදිරියේ සමාව ඉල්ලන්න. එවිට ලැබේ. බය වෙන්න එපා. ඔබට ජේසු පිහිටයි.